තෙරුවන් සරණයි. අද ඔබතුමියලා මේ මෛත්‍රී සේනාරාමයට පැමිණියේ ඒ කියලා මම චුට්ටක් අහන්නේ. අද ආවේ මේ කලින් උපාසකතුමාගෙන් මෙතෙන්ට ආවා අපි. තව කෙනෙක්ගේ මේ දැනුම් දීමකින් ඒගොල්ලන් අහගෙන කෙනෙක්ගෙන් ඒකට ඉතින් හොඳ වුණා. පුතාට මට දෙන්නටම හොඳ වුණා. ඒකල කියන්නේ අසනීප තත්ත්වයේ මේ එතකොට ගම්පලද? මීරිගම. තුන් දෙනාම මීරිගම වලින් කියන්නේ අම්මයි පුතයි. ඒකට අම්මටයි පුතාටයි තමයි අසනීප තිබුණේ. මොකක්ද අසනීප තිබුණේ? මේ ඇඟට ඇසෙනවා නිකන් කොස්තේ වගේ හැදුනා. උපාසකතුමා තමයි සුව කරා. දැන් මාස කීයක් විතර වෙනවද උපාසකතුමා ඔය අංගේ කසනදී අම්මගේ පුතාගේ දෙන්නගෙම සුවපත් කරලා? 8ක් විතර වෙනවා. ඊට ඉස්සරින් බටහිර වෙදකම් කරා. ඒවට සූපත් උනේ නෑ. වෙන අනිත් පැත්තෙනුත් කියන්නේ එහෙමත් කළා. ඒ වෑනු සෝයක් නෑ. එතකොට උපාසකතුමා මේ වැඩ කටයුතු සාර්ථකව කරලා දුන්නා. ඒ වගේම ඔබතුමියලගේ ගෙදරට උපාසකතුමා ගියා. මට හරි බලවේගයක් තියෙනවා කියලා මොකක් හරි භූමිය බලපෑමක් වගේ. ගිහිල්ලා භූමිය ආරක්ෂා කළා. ඉතින් පස්සේ ආයේ මොකුත් නෑ. ඒක දන ඒවා එහෙමත් නැද්ද? නැවතුණා. ඕලෙට ඔක්කොම ඇඟින්ම අයින් වුණා. ඇඟවල වලින්ම දෙන්නගෙම. දැන් හොඳටම ආපහු ආයේ හැදුනෙත් නෑ. සුවයි එක්ස්ප්‍රෙෂන්ක් නෑ. ගෙදර තියෙන කරදරත් නෑ. ඒක උපාසකතුමාට අද දැන් ආවේ බලලා යන්න. ස්තුතියි. ඒ ගෞරවය පිළිනා මණ්ඩ ආවේ අපි. තුන්වගේ සරණයි. නේද? කියන්නේ ආයෙත් මේ මාසෙට හැදෙන්නේ නැහැ කියන විශ්වාසයි. එහෙනම් දැන් මාස 8ක් තිස්සේ බටහිර වෙදකම් කරා ඒ කටයුතු වලින් සුවයක් ලැබෙන්නේ නැහැ. අවුරුදු 3ක් තිස්සේ. දැන් පුතාට හොඳට හොඳයි. අත්වල මොකවත් නැහැ. ඔයත් හරි එන තුන්වගේ සරණයි ඇති නේද?